මගේ නම බිනු සිරිවර්ධන. මගේ ව්‍යාපාර නාමය Story of Love. ව්‍යාපාරය කරන්න පටන් ගත්ත හේතුව බැලුවොත් මම ඇත්තටම කිසිම අදහසක් තිබුණේ නැහැ මේ ශාස්ත්‍රයට පිවිසෙන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ අංශයෙන් යනවා කිව්වට ඩ්‍රෙස් ඩිසයිනින් කරයි කියලා කීනටවත් හිතුවේ නැහැ. අපේ ගෙදර කට්ටියවත් අපිවත් කවුරුත් හිතුවේ නැහැ. එතකොට මම අවුරුදු 10ක කාලයක් ප්‍රයිවට් සෙක්ටර් එකේ වර්ක් කරා. ඉගෙන ගැනීමෙන් පසුව ඊට පස්සේ ඒ අතරතුර අත්දැක බැලුවා කීප ක්‍රමයක් කීප විදිහකින් මොනවද මට කරන්න පුළුවන් කියලා. මොකද මම දන්නවා මට ස්කිල් එකක් තිබුණා. නමුත් ඒක අවුට් වෙන්න ගොඩ කාලයක් ගියා. ඒ කියන්නේ මම හොයලා බැලුවා මට මොනවද කරන්න පුළුවන් කියලා. අන්තිමේදී මට තේරුණා මේ තමයි මට හරීම මගේ ස්කිල් එක පෙන්වන්න පුළුවන්ම ප්‍රොඩක්ෂන් එක කියලා. මේ වෙනකොට සාරි නිෂ්පාදනය සහ කැෂුවල් සෙක්ෂන් එකක් Story of Love නමින් රට තුල සහ විවිධ රටවල් වලට බෙදා හැරීමක් සිදු වෙනවා. ප්‍රමුඛ පෙළේ ස්වීඩන් ප්‍රොඩක්ට් එකක් මුලින්ම සේල් කරන්න ගත්තා. ඒ කියන්නේ මේකට එන්න කලින්. එතකොට ඒකෙන් ලැබුණ ආభాෂයක් ක්ලයන්ට් කෙනෙක් එක්ක කොහොමද කතා කරන්න ඕනේ, ක්ලයන්ට් මේන්ටේන් කරගන්නේ කොහොමද, ඉස්සරහටත් ගනුදෙනු කරන විදිහට අපිත් එක්ක රඳා පවත්වා ගන්නේ කොහොමද, ඒ වගේම ටීම් එකක් මට හිටියා 30ක් 40ක් විතර පිරිසක්. ඉතින් එයාලව කොහොමද හැන්ඩල් කරන්නේ, ඒ හැකියාවන් මත මට පුළුවන් වුණා මගේම ස්ටාෆ් එකක් දාගෙන මේ වැඩේ දියුණු කරගෙන ඉස්සරහටම යන්න. බ්‍රයිඩල් ඩ්‍රෙසින් ඉගෙන ගත්තා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් යටතේ. ඉතින් ඒකත් ලොකු පිටුවහලක් වුණා මේ බ්‍රයිඩල් සෙක්ෂන් එකේ යන වෙඩින් සාරීස් නැත්නම් වෙඩින්ස් වලට ඇඳගෙන යන සාරීස්, මනමාලියන්ගේ යහළුවන්ගේ සාරීස් ඒව ටික හදන්න ලොකු පිටුවහලක් වුණා ඒකත්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනයේට මම හදාරුවේ බිස්නස් IT, HR, මාකටිං, බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ශාස්ත්‍රයේ. ඒ වුණාට මම හිතුවේ නෑ මේ ෆීල්ඩ් එකට එනකොට මේ වගේ දේවල් මට වැදගත් වෙයි කියලා. නමුත් දැන් තේරෙනවා ඒ වලින් ගත්ත නොලෙජ් එක දැන් හොඳටම මට මේ දේවල් වලට මාකටිං වලට උදව් වෙලා තියෙනවා. රැකියාව කරන අතරතුර විවිධ දේවල් කරලා බැලුවා. ඒ කියන්නේ මම මේ එකපාරට ආපු ගමනක් නෙමෙයි. මේ නිර්මාණ කරන්න කලින් මගේ ස්කිල් එක අඳුර ගන්න පොඩි නිර්මාණ කරලා බැලුවා. කොතෙකුත් කරා. නමුත් ඒ වලින් ලොකු ලාභ උපයන්න බැරි වුණා. සහ ඒක මාකට් එකට ගියාම වෙන පිට රටවල් වලින් අපිටම චයිනා වලින් එහෙම ගෙන්නන බඩු ගොඩාක් තිබුණා මාකට් එකේ. එතකොට ඒකත් එක්ක අපි ලබන ලාභය සීමිතයි සහ ඒක කරලා තෘප්තිමත් භාවයකට පත් වෙන්න බැරි වුණා. ඉතින් ඒකමයි මම හිතුවේ මට මොකද මම වෙඩින් එකකට ගියත් කොහේ හරි යනකොට ලස්සනට ඇඳලා යන්න ආස කෙනෙක්. ඉතින් මම සාරීස් ඇඳගෙන යනකොට මට හිතුණා මේ සාරි වලින් යම් කිසි දෙයක් මට කරන්න පුළුවන් කියන එක. මම එතකොට සාමාන්‍යයෙන් රිස්ක් ටේකර් කෙනෙක් කියලා කියන්නේ අපි රිස්ක් ටේකර් කෙනෙක්. එතකොට මේ දැන් මගෙන් කවුරු හරි අහුවොත් ඔයා බය නැද්ද මේ ව්‍යාපාරයේ වෙළඳපොළ අඳුරගන්නේ නැතුව එකපාරටම එන්ටර් වෙන්න කියලා මං කියනවා මම ඒක රිස්ක් එක ගත්තා. නමුත් මං හෙමීට තමයි ඒකට ස්ටෙප් එක තිබ්බේ. දැන් මුලින්ම අපි බැලුවොත් මම සාරීස් ඔය ස්කූල් අඳින සාරීස්, ඔෆිස් අඳින සාරීස් කීපයක් ගෙනල්ලා තමයි පටන් ගත්තේ. ඒක විකිනෙන්න සෑහෙන කල් ගියා. මං ඒකට බය වුණෙත් නැහැ, වොරි වුණෙත් නැහැ. මොකද මං දැනන් හිටියත් යම්කිසි නොලෙජ් එකක් මට තිබුණා. අපි බිස්නස් එකක් ස්ටාර්ට් කරපු ගමන්ම එකපාරට සක්සස් වෙන්නවත් අපේ මේ ඔක්කොම සේල් වෙන්නවත් නැහැ කියන එක මගේ ඔළුවේ තිබුණා. එතකොට මේක ටිකක් පරක්කු වෙනකොට සේල් වෙන්න මම කල්පනා කරා මං වුණත් කැමති නෑනේ හැමතැනම තියෙන එකම විදියට සාරි අඳින්න. ඉතින් එතකොට එතනදී තමයි මම ප්ලෑන් කරේ මම නෝමල් ප්ලේන් සාරීස් ගෙනල්ලා ලස්සන වර්ක්ස් දානවා කියලා. හරිම ප්‍රාථමික විදියට පටන් ගත්තේ. ලාවට බෝඩ් එකක් අල්ලලා සාමාන්‍ය පොඩි ඇප්ලික් අල්ලලා ඒ කියන්නේ චූටි පර්ල් ටිකක් දාලා ඔහොම තමයි පටන් ගත්තේ. එතකොට දැන් වෙනකොට ඒක හරිම ලස්සනට නීට් එකට ලක්ෂරි බ්‍රයිඩල් ලේසස් වලින් වර්ක් කරලා හදාගන්න පුළුවන් තරමට සහ කස්ටමර්ට ඕන විදිහට කස්ටමයිස් කරලා දෙන්නත් ලංකාව වගේම පිටරට අයගෙත් ඉල්ලුම සෑහෙන තියෙන නිසා ඒ අයට ඕන විදිහටත් හදලා දෙන්න දැනට පුළුවන් වෙලා තියෙනවා. කියන සතුටුයි. ගිය අවුරුද්ද වෙනකොට අපි රටවල් 14කට විතර මගේ ප්‍රොඩක්ට්ස් යවලා තියෙනවා. සාරි විතරක් නෙමෙයි මම අවුරුදු ප්‍රොඩක්ට්ස් කරනවා සීසන් එකට. එතකොට අවුරුදු ඇඳුම් වලට ඉහළ ඉල්ලුමක් තියෙන පිටරට අයගෙන්.
එතකොට දැන් මේ අවුරුද්ද වෙනකොට අපි රටවල් 15ක් දක්වා ඒක දීර්ඝ කරලා තියෙනවා. අලුත් රටක් අපිට මේ අවුරුද්ද එකතු වුණා. එතකොට අවුරුදු ඇඳුම් මම ටිකක් ට්‍රැඩිෂනල් විදිහට තමයි හදන්නේ. ඉතින් ලොකු ඉල්ලුමක් තියෙනවා ඒවට. මොකද අනිත් එක තමයි දැන් මම හෑන්ඩ් පේන්ටිං වලින් පටන් ගත්ත කෙනෙක්. එතකොට හෑන්ඩ් පේන්ටිං වලට විතරක් කොටු වෙලා නැහැ. අපි ගාව බැලුවොත් හෑන්ඩ් පේන්ටිං තියෙනවා, ස්ක්‍රීන් ප්‍රින්ටිං තියෙනවා, ඒ වගේම ප්‍රින්ටඩ් ඒවා තියෙනවා. කියන්නේ නවීන තාක්ෂණය යොදාගෙනත් අපි කටයුතු කරන ඒ නවීන තාක්ෂණය යොදාගෙන අපි පිටතැන් වලින් දීලා කරගන්නේ නැහැ. ඇත්තටම කියනවා මේ උපකරණ මේ පාවිච්චි කරන මේවලම් ඔක්කොම ස්ටෝරි ඔෆ් ලව් යටතේ තියෙන නිෂ්පාදන වලින් තමයි කරන්නේ. අපේ ස්ටාෆ් එක යොදාගෙන තමයි කරන්නේ. එතකොට මේ වගේ සාරි බැලුවොත් එහෙම මේ ඇප්ලික් කරලා ලස්සනට ගොඩ වෙලාවක් අරගෙන කරන්න ඕන නිර්මාණ. එතකොට මේ ඉස්සරහින් පේන මණ්ඩලා ආර්ට් එක උනත් සෑහෙන ඉවසීමකින් ලස්සන කලර්ස් දාලා කලර් කම්බිනේෂන් එකකින් හදලා තියෙන ස්ටෝන් පර්ල් දාපු වර්ක් තියෙන සාරි එකක්. එතකොට ඊට අමතරව දැන් අවුරුදු ගැන කතා කරොත් එහෙම අවුරුදු විතරක් නෙමෙයි. දැන් අපේ තියෙනවා ඉස්කෝලවල ස්පෝර්ට් මීට්ස්. එතකොට ඉස්කෝලේ ටීචර්ස්ලගේ ගැදරින්ග්ස් නැත්තම් ඉස්කෝලේ තියෙන විශේෂ අවස්ථාවලට නැත්තම් ස්ටාෆ් එකක බෑන්ක්ස් වල එයාලගේ ස්පෙෂල් ඔකේෂන්ස් වලට අපිත් එක කතා කරගෙන මුළු ස්ටාෆ් එකටම ලස්සන සාරි එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ සාරීස් ඒගොල්ලන්ට ඕන විදිහට අපිට කියලා හදාගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි හිතමු ඔෆිස් ෆන්ක්ෂන්ස් තියෙන කට්ටියට හරි එක විදිහට අවුරුදු උත්සවයට අඳින්න ඕන. ලුංගි සරුන්ස් ටික අපිට එක විදිහට හදා ගන්න ඕනේ. ඒක අපිත් එක කතා කරගෙන මේ විදිහට කැමති ඩිසයින්ස් වලින් අපි ඩිසයින්ස් ගොඩාක් ගෙනල්ලා තියෙනවා. ඒ ඩිසයින්ස් වලින් කතා කරගෙන නැත්නම් තමන්ගේ ඔෆිස් එකේ ලෝගෝ එක, තමන්ගේ ස්කෝලේ ලෝගෝ එක දාලා අපිට කියලා කරගන්න පුළුවන්. ගොඩක් ඉල්ලුමක් තිබ්බ ඩ්‍රෙස් එකක් තමයි මේ ඩ්‍රෙස් එක. මේක ගිය අවුරුද්දේ අපි නිල් පාටින් කරා. අපි ඇක්ට්‍රස් කෙනෙක්ට තමයි ඒක ඇත්තටම කරේ. එතකොට මේ ඒක පුදුම ඉල්ලුමක් තිබුණා. අපිට ඉල්ලුමට අනුව සැපයුම දී ගන්නත් බැරි වෙන තරමට මේ මැටීරියල්ස් ඉවර වෙන තරමටම මේ ඕඩර්ස් තිබුණ එකක්. ඉතින් අපි ඒක අද මෙදාපාර කරන්න පටන් අරගෙන තියෙන්නේ කහ පාටයි කළු පාට මිශ්‍ර කරලා සුදු පාට මිශ්‍ර කරලා මේ විදිහට. මගේ page එක Story of Love ඔයාලට Facebook හරහා බලන්න පුළුවන්, YouTube හරහා නැත්නම් TikTok app එක, Instagram app එක මේ හැම දෙයක්ම ඔයාලට මාව මම කරපු නිර්මාණ සහ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ඉක්මනින්ම මේකට කන්වර්සේෂන් එකකට එන්න නම් මට WhatsApp message එකක් දාන්න. මගේ WhatsApp number එක 0702 67 67 68. ඉතින් මේකට දැම්මොත් ඉක්මනින්ම ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන item එකේ ෆොටෝ එකක් නැත්නම් ඔයාලට හිතේ තියෙනවා නම් මට මෙන්න මේ විදිහ දෙයක් තමයි හදා ගන්න ඕනේ, මට කැන්ඩියන් එකක් හදා ගන්න ඕනේ, ඒක ට්‍රැඩිෂනල් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒක මට හෝම් කමින් එකකට ඕනේ, මට වෙඩින් එක ප්ලෑන් කරනවා, මගේ වෙඩින් ක්‍රිව් එකට ඕනේ, ඒ වගේ මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒක අපිට කතා කරන්න ඔයාලගේ බජට් එක බලලා අපි ඒකට යන විදිහට හදලා දෙනවා. අනිත් එක තමයි මගේ දැන් කන්සෙප්ට් එක වෙලා තියෙන්නේ මගේ ගාවට ආවොත් ඔයාලගේ ඔක්කොම ඇඳුම් වල තියෙන ඒ නීඩ්ෆුල් එක මට සප්ලයි කරන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. දැන් මේ වෙනකොට අවුරුදු 11ක් විතර වෙනවා මගේ ඔය පොඩි හරි ව්‍යාපාර පටන් අරගෙන දැන් page එකට. එතකොට ඒ අතරතුරේ ඉන්නවා මගේ casual ගන්න clientලා. ඒ කියන්නේ අපි casual section එකක් open කරා ගිය අවුරුදු 2ක් ඇතුළත වගේ. ඒකේ තියෙනවා summer එකට අඳින wears තියෙනවා, අවුරුදු kids තියෙනවා, නත්තල් season එකට නත්තල් වලට අඳින ඇඳුම් තියෙනවා. ඒ වගේ අපි section එකක් දාලා තියෙනවා. එතකොට දැන් මං ගාවට client කෙනෙක් ආවොත් එයා සාරිය විතරක් බලලා සාරිය විතරක් order කරන්න නෙමෙයි, එයාලට මගෙන් අනිත් casual ඒවා වුණත් order කරන්න පුළුවන්. දැන් අපි හිතමු ෆැමිලි එකක් එනවා එයාලගේ බ්‍රයිට් ඩ්‍රෙස් එකක් බලන්න කියලා. බ්‍රයිට් විතරක් නෙමෙයි, බ්‍රයිට්ගේ අම්මට, ගෲම්ගේ අම්මට නැත්නම් ඒගොල්ලන්ගේ නැෂනල් කිඩ්ස් අඳිනවා නම් හරි ට්‍රැඩිෂනල් විදිහට අඳිනවා නම් පිරිමි ළමයාගේ සූට් එක, තාත්තගේ සූට් එක, ඒ ඔක්කොම උනත් බබාලගේ සූට් ඒ ඔක්කොම අපිට කියලා හදාගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙ විතරක් නෙමෙයි මම අර කිව්වා වගේ UK, ඕස්ට්‍රේලියා, කැනඩා මගේ ගොඩක්ම ක්ලයන්ට්ලා ඉන්නේ ඒ රටවල් වල, නිව්සීලන්ත. එතකොට එයාලා දැන් අපි හිතනනේ බටහිර රටවල් වල ඉන්නේ කියලා. නමුත් එයාලගෙන් වැඩි ඉල්ලුමක් තියෙනවා මේ ට්‍රැඩිෂනල් අවුට්ෆිට් වලට. එතකොට එයාලා තමයි වැඩිපුරම මේ ස්ටෝරි ඔෆ් ලව් එකේ මේ දවස්වල ට්‍රෙන්ඩින් යන අයිටම්ස් අපේ මිලදී ගන්න.
එතකොට මේ සාරි අපි බැලුවොත් එහෙම ඇප්ලික් කරලා හදලා තියෙන්නේ. දැන් අපි මේ සාරි වලට ගන්න මැටීරියල් එකේ ඉඳන් මේ අල්ලන ඇප්ලික් වල ඉඳලා කොහොමද ඒක කොයි තැනට දාල්ලන්නේ ඒ වගේ අපි හරීම සැලකිල්ලෙන් බලලා තමයි මේ වගේ නිෂ්පාදන කරන්නේ. ඊට අමතරව අපි මේ පැත්ත බැලුවොත් එහෙම මේ වගේ එකක් බ්‍රයිඩ් කෙනෙක්ට දෙවනි ගමනට උනත් සුදුසු විදියට හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නෝමල් වෙඩින් එකකට ඇඳලා යන්න උනත් අපෙන් නිෂ්පාදන මිලදී ගන්න. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් දැන් අපි හිතමු මේක අපිට මිල අධිකයි අපිට ගන්න අමාරුයි කියලා කට්ටියක් එනවනේ. එයාලට අපේ ඔප්ෂන් එකක් තියෙනවා අපි ගාව රෙන්ට් එකට ඒ ඇඳුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ගොඩක් අය මට කියපු දෙයක් තමයි අනේ අක්කේ මම ඔයාගෙන් නම් කොහොම හරි සාරියක් ගන්නවා. මං සල්ලි එකතු කරලා කොහොම හරි ඔයාගෙන් සාරියක් ගන්න ඕනි. එන්නේ ඒ වගේ කියන කට්ටිය ඉන්නවා මට. ඒ තරම් මගේ නිර්මාණ වලට කැමතියි. ඉතින් ඒ අයට රෙන්ට් එක සඳහා අපි නිෂ්පාදන පෙළක් දාලා තියෙනවා. ඕන වෙලාවක මට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාලා ඇවිල්ලා රෙන්ට් එකට උනත් ගන්න පුළුවන්. මට මේකට ලැබෙන සහයෝගය ගොඩක්ම තියෙන්නේ මගේ ස්ටාෆ් එකෙන්. ඒ කියන්නේ මං එයාලට හැමතිස්සෙම කියන්නේ මගේ ගාව තියෙන ගෝල්ඩ් ඔයාලා. ඒ කියන්නේ මට රත්තරන් වගේ එයාලා. මොකද එයාලා තමයි මාත් එක්ක හරියට වැඩ ටික කරන්නේ. සමහරවිට මගේ වයසින් මම අඩුයි මට වැඩිය ගොඩාක් වැඩිමල් කට්ටිය මා එක්ක වැඩ කරනවා. ඉතින් එයාලා හරියට මාත් එක්ක වැඩ කරන. ඉතින් එයාලා තමයි මගේ ලොකුම හයිය. ඊළඟට මගේ හස්බන්ඩ් ගත්තොත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ කළමනාකාරයෙක් වශයෙන් සේවය කරනවා. ඉතින් එයාගෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ඒ කියන්නේ සහයෝගයටත් වඩා මම මේ කරන කිසි දෙයකට මට නීති පනවල නෑ. මට සෑහෙන කට්ටිය එක්ක කතා කරන්න වෙනවා. සමහරවිට මම පාන්දර 5 ඉඳන් ඕඩර්ස් ගන්නෙ. ඒ කියන්නේ පිට රට අය ඕඩර්ස් ගන්නෙ පාන්දර අපි. එතකොට රෑ වෙනකන් එයාලගේ මෙෂර්මන්ට්ස් ගන්නවා. රෑ 10 11 වෙනකන් කවදාවත් මට නීති පනවල නෑ. දැන්ටත් මගේ තියෙන එකක් තමයි මම මොන සාරිය හැදුවත් මං එයාගෙන් වචනයක් ගන්නවා මේක ලස්සනයිද මේ පාට හොඳයිද මේක හොඳට මං කරලා තියෙනවද ඒ කියලා අහනවා. ඉතින් අර වචනයක් නොදුන්නත් මං දන්නවා එයාගේ සපෝට් එක මට තියෙනවා කියලා. ඉතින් එයා තමයි ලොකුම සපෝට් එක දැනට මට තියෙන. ඊළඟට අම්මා තාත්තා පුදුම විදිහට ආශිර්වාද කරනවා මට. තාත්ති මුලදී කැමති වුණේ නැහැ මම මේ ශේෂ්ත්‍රයට පිවිසෙනවට. මොකද එයාට ඕන උනේ මම සාරියක් ඇඳලා ලස්සනට වර්ක් කරන්න යන්න උදේ 8 ඉඳන් 5 වෙනකම් වර්ක් කරලා එන්න. ඉතින් ඒක තමයි එයාගේ ඩ්‍රීම් එක වෙලා තිබුණේ. ඒ වුණාට පස්සේ එයා දැනගත්තා මම මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ටික කාලයක් යද්දී මම මේකෙන් කරන දේවල් දැකිද්දී විවිධ සම්මාන ගනිද්දී මිනිස්සුන්ගේ ඇප්‍රිෂিয়েෂන් ලැබෙද්දී එයා දැනගත්තා මම මේක හොඳටම කරගෙන යනවා කියලා. ඊට පස්සේ ඉඳන් අදට වුණත් එයා මට කතා කරලා බිස්නස් ඉටන් අරන් දෙන්න try කරනවා. මට කියනවා මේවා මදි මේවා තව දාන්න ඔයාට සල්ලි ඕනේද මම දෙන්න. අර ඒ වගේ පුදුම සපෝට් එක මට එයාගෙන් ඇත්තටම මේ වචන ටික ඇති. අපිට ඒ තාත්තා අම්මගෙන් ඒ ලැබෙන වචන ටික ඇති. ඉතින් ඒ ගොඩාක් ඒ සහයෝගය අම්මගේ තාත්තගෙන් ආශිර්වාද තිබුණා. මොකද මගේ අම්මත් ව්‍යාපාරයක් කරන එක්කෙනෙක්. ඉතින් එයා හරියට දේවල් මට කියලා දෙනවා සමහරලාට. ඒ කියන්නේ අපි කොච්චර දැන් නව කාලේ නව තාක්ෂණයට යොමු වුණත් අම්මලාගෙන් ඒ ගන්න ආශිර්වාදය අදහස් උපදෙස් අපිට ඇත්තටම මාරු විදිහට වටිනවා. ඉතින් එයාලා තමයි මගේ ලොකුම හයිය. අපි දැනට රටවල් 15කට තමයි මේ අපේ ප්‍රොඩක්ට් යන්නේ. මොකද මේ රටවල් 15 අපේ ලංකාවේ සිටිසන්ස්ලා ගොඩාක් ඉන්න රටවල් ටික. ඒවත් ගොඩක් යුරෝපියන් කන්ට්‍රීස්. එතකොට තව අපි ළඟා කරගත්ත නැති ලංකාවේ කට්ටිය ඉන්න රටවල් තියෙනවා. අපි යාලටත් ඉස්සරහට අපේ සේවය ප්‍රොවයිඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. සහ දැනට අපි යවන පිටරට යවන සිස්ටම් එක චුට්ටක් චේන්ජ් කරලා ඉක්මන් කරන සේවයකට ඉස්සරහට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඊට අමතරව තමයි දැන් අපේ මෙහි කඩවත આવොත් තමයි ඔයාලට අවුට්ලට් එක තියෙන්නේ. මේ ඇවිල්ලා අපෙන් වැඩක් කරගන්න පුළුවන්. ඒ නැත්නම් ඔන්ලයින් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කඩවත අවුට්ලට් එකට ආවත් ඔන්ලයින් ආවත් ඒ දෙන ප්‍රොඩක්ට් එක ඒ විදිහටම අපි සර්විස් එක දෙනවා. නමුත් මට බලාපොරොත්තුවක් තියෙනවා නුදුරේම අවුට්ලට් එකක් තව වෙන පළාතක ඕපන් කරන්න. ඉතින් ඒකට තව කාලයක් යාවි. නමුත් එතකන් ඔයාලට පුළුවන් ඕන විදිහට මගෙන් ඩ්‍රෙස් හදාගන්න, සාරි නිර්මාණය කරගන්න. මීට අමතරව මෙතන නැහැ මං ගෙන මේ කියන්නේ මගේ ඩමීස් වල තියෙන මේ සාරීස් විතරයි මෙතන තියෙන්නේ. ගවුන් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රොක්ස් තියෙනවා. අයිටම්ස් තියෙනවා. ලෙහෙංගා තියෙනවා. ඉතින් ඒවා අපිට කියලා හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඔන්ලයින් වේවා ඔයාලට කඩවතට ඇවිල්ලා ඕ වේවා පිළිවෙලට හදාගන්න පුළුවන්.
අමතක නොවන සිදුවීම් කිව්වොත් මට මතකයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්ත මුල 2019 තමයි සාරි වලට ආවේ. එතකොට මේ සාරි වලට එද්දිම අපිට ආවනේ පාස්කු බෝම්බ ප්‍රහාර. ඔන්න කර්ෆියු. ඊට පස්සේ ආපහු කොරෝනා පීරියඩ් එක ආවා. සෑහෙන කල් කඩවල් වහලා මුකුත් කරගන්න බැරුව තිබුණා. එතකොට දැන් මම ව්‍යාපාරේ පටන් ගත්ත මුල. එතකොට මට බයකට වඩා මට තිබුණේ උද්‍යෝගයක්. අනේ මම ව්‍යාපාරේ පටන් ගත්තා. මට මේක කොහොම හරි කරන්න ඕනේ. දැන් මේ කොරෝනා හින්දා මේක වහලා දාන්න බෑ කියන එක තිබුණා. මම ටිකක් අර රිස්ක් ටේක කෙනෙක් නිසා ඒ වෙලේ මම හැමෝටම කියන්නේ ඒක කරන්න කියලා. ඒක කරන්න පුළුවන් පොඩි self confidence එකක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේ මම ගෙනල්ලා ස්ටොක් කරගත්තා මට අවශ්‍ය අමුද්‍රව්‍ය. සෑහෙන ප්‍රමාණයක්. අවුරුද්දක කාලයක් විතර මං හිතන්නේ ඕක ටිකක් ඇදුණා කොරෝනා පීරියඩ් එක කඩවල් අරින්නේ නැහැ. ඔය මංගල ඇඳුම් නිර්මාණය කරන අය කරන්නේ නැහැ ඒවා ඩිලිවර් කරගන්න විදිහක් නැහැ. එතකොට මම කරපු එකම දේ තමයි මම පුළුවන් තරම් මේ පීරියඩ් එකේ අර ගෙනාවු මැටීරියල්ස් වලින් සාරීස් කරා. ඒ අතරතුර චුට්ටක් ඔය කර්ෆියු එක අරිනකොට කට්ටිය ඩොක්ටර් පාස් එහෙම දාගෙන ඇවිල්ලා මගෙන් ගන්න පුරුදු වුණා. ඊට අමතරව මම ටග් ගාලා හොයාගත්තා ඩිලිවරි සර්විස් එකක් ඒ අතරතුරත්. ඒ ඩිලිවරි සර්විස් වල දාලා හැමෝටම බෙදා හැරියා. ඔන්න ඕක තමයි මට අමතකම නොවන සිදුවීමක් මත වශයෙන් මතක. මොකද මම ඒක පටන් ගත්ත මුල. ඒකම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනේ. මම ඒ අවුරුද්දක් ඇතුළත තමයි වනිතාභිමානී තරගයට ඉදිරිපත් වෙලා එතනදී ලොකු ජයග්‍රහණයක් කරා. ඉතින් ඒ ජයග්‍රහණය දෙවනි හැරවුම් ලක්ෂ්‍යය වුණා මගේ ජීවිතේ ස්ටෝරි ඔෆ් ලව් මෙච්චර දුර අරගෙන එන්න. ස්ටෝරි ඔෆ් ලව් හින්දා මගේ ජීවිතේ ඇත්තටම මම ළඟා කරගත්ත එකක් තමයි මගේ self confidence එක තියාගෙන මට ඕන තැනකට ගිහින් කතා කරන්න පුළුවන්. මම ව්‍යාපාරික කාන්තාවක්. මම මේ වගේ නිෂ්පාදන කරන කෙනෙක්. මම පිට රටවල් වලට පවා මගේ නිෂ්පාදනය යවනවා. සහ කාන්තාවක් වුණාම අර හැමදේම පිරිමියගෙන් ඉල්ලාගෙන වැඩ කරන්නේ නැතුව, තමන්ගේ අම්මට තාත්තට කරදර කරන්නේ නැතුව අර කරගන්න පුළුවන් කෙනෙක් මම කියන එක මම මුලින්ම හදාගත්තේ මේ බිස්නස් එකේ. ස්ටෝරි ඔෆ් ලව් නම දාද්දි මම දැනන් හිටියේ නැහැ මම සාරි නිෂ්පාදනයකට කියලා. මම ඒතකම්ම පොඩි නිර්මාණ කරා. අදටත් මට ස්ටෝරි ඔෆ් ලව් නම මාරම ඒ කියන්නේ ආඩම්බරයක් සහ ඒක අමුතුම තැනක්. කාටවත් කියන්න බෑ මෙතන තියෙන්නේ මේ දේ විතරයි. බ්‍රයිඩල් විතරයි. මෙතන තියෙන්නේ අවුරුදු ඇඳුම් විතරයි. එහෙම කියන්න බෑ. කාට හරි ආවොත් මුළු එයාගේ තියෙන ඒ ඇඳුම් අවශ්‍යතාවයන්ම අපිට කියලා කරගන්න පුළුවන්. ඉතින් ඒක හදාගන්නම තමයි මම ස්ටෝරි ඔෆ් ලව් කියන නම දාලා තියෙන්නේ 2015 විතර. ඒ 15 විතර ඒක පටන් ගනිද්දි මම දන්නේ නැහැනේ සාරි කරයි කියලා. එතන මම සාරීස් කියලා දැම්මනම් මට අද වෙන ප්‍රොඩක්ට් එකකට යන්න බැරි වෙනවා. ස්ටෝරි ඔෆ් ලව් නම දාපු එක මම හිතන්නේ මේ ඕනම දෙයකට මට ඉස්සරහට පටන් ගන්න පුළුවන් කියන මානසිකත්වය ඒ දවස්වල ඉඳන්ම තිබිලා තියෙනවා. ඒ කියන්නේ මගේ පොඩි කාලේ බලාපොරොත්තු වෙවම ටිකක් යම් කිසි කාලයක් ලොකු වුණාම කට්ටියකින් ඇහුවම ඩොක්ටර් කෙනෙක් ටීචර් කෙනෙක් කියනකොට මම කිව්වේ මට HR මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ. මට එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න ඕනේ. එන්ටර්ප්‍රෙනර් කියන නමවත් ඒ කාලේ හරියට මිනිස්සු අතරට ගිහින් තිබුණේ නැහැ. මම දන්නේ මට කොහොමද ඒක ආවේ කියලා. මට ඒ දවස්වල ඉඳන් තිබුණා බිස්නස් කරන්න ඕනේ කියන අයිඩියා එක. එතකොට අද වෙනකොට මට ඒ බිස්නස් වුමන් කැටගරි එක නැත්තම් එන්ටර්ප්‍රෙනර්ෂිප් එකක මේ ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කෙනෙක් විදිහට ඒ තියෙන අභිමානය මට තියෙනවා. ඊට අමතරව ඉතින් අපිට ඇත්තටම ළඟා කරගත්ත දේවල් ගැන මම ඇත්තටම වනිතාභිමානී තරගාවලි දෙකකට සහභාගී වුණා. එකක් ප්‍රොවින්ස් මට්ටමින් අනිත් එක සහ සමස්ත ලංකාවෙම කෝපරේට් අංශයෙන්. ඉතින් මේ දෙකේම පැසසුම් සහ ජයග්‍රහණ ලැබුණා. ඊට අමතරව තව ලබාගත්ත ගොඩක් සම්මාන තියෙනවා. ඉන්ටර්විව් එකකට කතා කරත් දැන් අපි කාටවත් කතා කරලා ඉන්ටර්විව් එකකට යන්නේ නැහැ. ඒ තරමට අපේ නිර්මාණ දැකලා ගොඩාක් අය කතා කරන්නෙම අපේ හැකියාවට. ඒතකොට සම්මාන උනත් ලබා ගන්න හැකියාවෙන්. දැන් ගොඩක් තරගාවලිත් මම දැකලා තියෙනවා. සම්මාන සල්ලි වලට ගන්න පුළුවන්, පේමන්ට් කරලා ගන්න පුළුවන්. එහෙම නැහැ. මේවා අධීක්ෂණය යටතේ ඉන්ටර්විව් කරලා අපේ ප්‍රොඩක්ට්ස් බලලා අතගාලා ඉන්ටර්විව් දෙක තුනක් තියලා එහෙම තමයි මේ සම්මාන ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම හැකියාවෙන් කරගත්තු දේවල්. ව්‍යවසායකයෙක් වෙන්න
මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕනේ බිස්නස් එකකුයි එන්ටර්ප්‍රෙනර්ෂිප් එක කියන්නේ දෙකක්. බිස්නස් එකකදී වෙන්නේ අපි මොන හරි භාණ්ඩයක් කස්ටමර් කෙනෙක්ට විකුණන දෙයක් සහ එන්ටර්ප්‍රෙනර් කෙනෙක් නැත්නම් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අලුත් දෙයක් නිපදවලා වෙළඳ පොළට දාන කෙනෙක්. ඉතින් මුලින්ම ඔබ තීරණය කරන්න ඕන ඔබ බිස්නස් වුමන් කෙනෙක් වෙනවද නැත්නම් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙනවද කියන එක ඔබ කල්පනා කරන්න ඕනේ. ඒතර අපි හිතමු බිස්නස් එකක් කරත් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වුණත් මුලින්ම ඕලෝ ඒ කියන්නේ Tamanට පුළුවන් මට්ටමක් තියනවානේ. ඒ කියන්නේ ගොඩාක් රිස්ක් එකක් එකපාර රිස්ක් එකක් ගන්න නැතුව මම කියන්නේ වෙළඳපොළ අත්හදා බලන්න නැතුව කරන්න කියලා. වෙළඳපොළ අත්හදා බලලා දැන් අපි වුණත් මම කිව්වා වගේ මම හැන්ඩල් කරපු මම ආපු ශේෂ්ත්‍රය වෙනස්. ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇවිල්ලා නමුත් මට කිසිම නොලෙජ් එකක් නැහැ මේ සාරි වලට ගන්න මැටීරියල් මොනවද මේ අලවන ස්විකින් එක මොකද්ද මේ අලවන ලේසස් කොහෙන්ද ගන්න ඕනේ ගණන් කීයද දැන් ඒවල ගණන් දැක්කහම මුල් දවස්වල අපිට මට මාර මේ හිතුණා අනේ මේව කරගන්න පුළුවන්ද මෙච්චර ගාණක් අරන් කරන්න පුළුවන්ද කියලා. නමුත් දැන් වෙනකොට තේරෙනවා අපි ඒව අතගාලා බලලම මේවල මිල ගණන් කියනකොට මේ මිල වැඩිද මිල අඩුද මේ අමුද්‍රව්‍ය කොහෙන්ද මම ගන්න ඕනේ ඒ ඔක්කොම දැනගන්න අපිට සෑහෙන කාලයක් යනවා. අද පටන් අරන් අද ඉවර කරන්න බෑ. ඉතින් හැමෝටම කියන්නේ කාගෙන්වත් අහලා අනේ ඔයා මේකට ගත්තේ මොකද්ද කියලා ඒක අහන එක නෙමෙයි. තමන් වෙළඳපොළට ගිහලා මේ රෙදි ಜಾති අත ගාලා මේ පේන්ට් එක මොනවද කියලා බලලා ඒව තෝරගෙන තමන්ට කැමති දේ කරන්න. ඒ කියන්නේ මේක කැමැත්තෙන් කරන්න බැරි නම් ඒක කවදාවත් ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මේක මගේ ආසාව. මම සමහරවිට රැයත් වැඩ කරනවා, මම සමහරවිට උදේත් වැඩ කරනවා, දවස් 30මත් වැඩ කරනවා. මම හරි ආසාවෙන් මේ දේ කරන්නේ. ඉතින් හැමෝටම කියනවා තමන් ආසාවෙන් කරන්න පුළුවන් වැඩ කටයුත්තක් තමයි තමන් ව්‍යාපාරය ලෙස කරගන්න ඕනේ. ඊට පස්සේ මුදල් පරිපාලනය කරන එක. ඉතින් ඒක හැමදාම හැමෝම කියනවා වගේ තමන්ගේ බිස්නස් එකේ මුදල් වෙන දේවල් වලට යොදා ගන්න නැතුව පොඩ ඉතුරු කරලා තව මොන හරි දෙයකට කරනවා. දැන් අපි මම උනත් මං කිව්වා වගේ මේ සාරි හෑන්ඩ් පේන්ටිං විතරක් නෙමෙයි. ස්ක්‍රීන් ප්‍රින්ටිං තියෙනවා, නව තාක්ෂණය යොදාගෙන DTF ආකාරයෙන් තියෙනවා. ඒතකොට ඒවා අපි කරද්දී ඒ ආම්පන්න උපකරණ අපි ගන්න ඕනේ. මිලදී ගන්න ඕනේ. ඉතින් ඒවට හදා ගන්න ඕනේ වෙනම අපි සේවින් එකක් තියා ගන්න ඕනේ. ඉතින් ව්‍යාපාර කරන හැමෝටම ඉල්ලන්නේ ඔයාලගේ මේ තියෙන හම්බ කරන ඔයගොල්ලන්ගේ හැම සල්ලියම වියදම් කරන්නේ නැතුව අනිවාර්යෙන් සේවින් එකක් විදිහට යන්නත් ඕනේ. ඊට අමතරව දැන් ඔයාලගේ ශේෂ්ත්‍රයේම ඉන්නවා ඔයාලට කලින් ආපු කට්ටිය. දැන් අපිටත් ඉන්නවා අපිට කලින් අපේ ශේෂ්ත්‍රයට ආපු කට්ටිය. ඉතින් එයාලට හරි ගරු කරන්න ඕනේ. එයාලගෙන් දේවල් ඉගෙන ගන්න ඕනේ. කාත් එක්කවත් ආගියු කරන්න අරකයි. දැන් මම දැකලා තියෙනවා ගොඩාක් අලුතෙන් එන කට්ටිය ආගියු කරනවා. ඒතර ඒ වගේව නැතුව මම නම් කියන හැමෝත් එක්කම සතුටින් හොඳින් කතා කරගෙන දේවල් ඉගෙනගෙන අපිට අලුතෙන් ආපු අයගෙත් තියෙනවනේ ඉගෙන ගන්න දේවල්. අලුතෙන් ආපු අය ලස්සන ටෙක්නික් දන්නවා ලස්සන ආර්ට් වර්ක් කරනවා. ඉතින් එයාලගෙනුත් දේවල් අපි ඉගෙන ගන්නවා. ඉතින් ශේෂ්ත්‍රයක සමගියෙන් හොඳින් වැඩ කරගෙන යන කියලා තමයි කියන්නේ.